ඔයා මේ වීඩියෝ එක ක්ලික් කරේ ධනවත් වෙන්න නම් ඔව් ඔයාට වෙන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකේ අන්තිම වෙනකන් රැඳිලා ඉන්න මම ඔයාට ධනවත් වෙන්න ස්කිල්ස් 3ක් කියලා දෙනවා. ඔයා මගේ channel එකට අලුත් නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාලා එකතු වෙන්න. අපි යන් මොනවද මේ ස්කිල්ස් 3 කියලා බලන්න. reading books. ඔව් reading books තමයි අපේ පළවෙනි ස්කිල් එක. එහෙම නැත්නම් පොත් කියවන එක. ධනවත් වෙන්න නම් කරන්න ඕනම දෙයක් තමා පොත් කියවන එක. මම මේ කතා කරන්නේ බිස්නස් ගැන, මනෝවිද්‍යාව ගැන වගේ ලියලා තියෙන පොත් ගැන. ඔයා මේ පොත් කියවන්න ගත්තොත් නම් ඔයාට ඉක්මනට ධනවත් වෙන්න හැකියි. මොකද වසර ගණන් ව්‍යාපාර ගැන ලියවුණු ගොඩක් වටින තොරතුරු අත්දැකීම් මේ පොත්වල තියෙනවා. ඉතින් ඔයා පොත් කියවන එකට අලුත් කෙනෙක් නම් මාසෙකට එක පොතක්වත් කියවන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. දවසකට විනාඩි 20ක්වත් පොතක් කියවනවා නම් ඒකෙන් ඔයාට සුපිරි අත්දැකීම් ගොඩක් නොලෙජ් එකක් ගත්තා. පළවෙනිට මම ඔයාලට කියන්න යන පොත තමයි Rich Dad Poor Dad කියන පොත. එහෙම නැත්නම් ධනවත් පියා සහ දුප්පත් පියා කියලා තමයි පොත තියෙන්නේ. මේ පොත ඔයාලට ඕන ඉංග්‍රීසියෙන් කියවන්නත් පුළුවන්. නැත්නම් සිංහල ට්‍රාන්ස්ලේෂන් එකකුත් තියෙනවා. මාත් පෞද්ගලිකව කිව්වේ සිංහල ට්‍රාන්ස්ලේෂන් එක. ඉතින් ඔයාලට ඒක ගන්න පුළුවන්. මේ පොත ගැන කිව්වොත් මේක ලියලා තියෙන්නේ රොබර්ට් ටී කියෝසාකි කියලා කෙනෙක්. ඉතින් මේ පොතේ සුපිරිම ට්‍රික්ස් ගොඩක් තියෙනවා අපිට ෆයිනෑන්ෂලි සක්සස් වෙන්න. ඉතින් මේ පොත කියවලා ගොඩාක් කට්ටිය මිලියනර්ස්ලා වෙලක් තියෙනවා. ඉතින් ඔයාටත් වෙන්න පුළුවන්. ඔයා මේ පොත අනිවාර්යෙන්ම කියවන්න. ඔයා පොත් කියවන්න පටන් ගන්නවා නම් පළවෙනිටම කියවන්න ඕන පොත තමයි මේ Rich Dad Poor Dad කියන පොත. එහෙම නැත්නම් ධනවත් පියා සහ දුප්පත් පියා කියන පොත. දෙවෙනි පොත තමයි The Psychology of Money. ඉතින් මේ පොත සුපිරිම පොතක්. අපිට සල්ලි ගැන වෙනස්ම විදිහකට හිතන්න වෙනස්ම තර්ක මේ පොතේ තියෙනවා. මට මතක හැටියට මේ පොතේ සිංහල ට්‍රාන්ස්ලේෂන් එකක් තිබ්බා. මං ගාව නම් තියෙන ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක. ඉතින් අපි මේ කතා කරන හැම පොතක්ම වගේ පිටරට කට්ටිය ලියපුවා. ලංකාවේ පොත් එච්චරම නැහැ. එකක් දෙකක් තියෙනවා. මම ඒ පොත කියන්නම් මේ වීඩියෝ එකේදී. ඉතින් ඔයාලට මේ පොතේ සිංහල ට්‍රාන්ස්ලේෂන් එක මට මතක හැටියට රුපියල චින්තනය කියලා ඒ පොත ගන්න පුළුවන් නම් බලන්න. නැත්නම් අනිවාර්යෙන් ඉංග්‍රීසි කාරිය අරගෙන කියවන්න. තුන්වෙනි පොත තමයි Atomic Habits. මේක ලියලා තියෙන්නේ ජේම්ස් ක්ලියර් කියලා කෙනෙක්. එතකොට මේක සිංහල ට්‍රාන්ස්ලේෂන් එකක් තියෙනවා දකින්න වෙනස්ව ජීවිතය කියලා. ඉතින් මේක පරිවර්තනය කරලා තියෙන්නේ නිරංජන් චාමින්ද කරුණාදිලත් කියලා කෙනෙක්. මේ පොතේ තියෙන්නේ අපේ ජීවිතයට වැදගත් වෙන හැබිට්ස් එක. නැත්නම් අපේ දෛනික පුරුදු ගොඩක් අපේ ජීවිතයටම කරගන්න විදිහක. තව ගත්තොත් තව ගොඩක් පොත් තියෙනවා. ඇත්තටම ඔයාලට ඒ වගේ සිංහල ට්‍රාන්ස්ලේෂන් හොයාගන්න පුළුවන්. හැබැයි මම ඔයාලට ඉස්සරින්ම කියන්නේ මේ පොත් තුන කියවලා ඉන්න. ඒකට ඔයාලට ඉබේම තව පොත් හම්බෙනවා. ඒ වගේම මම ඔයාලට ලංකාවේ කට්ටිය ලියපු පොත් දෙකකුත් කියන්නම්. එක පොතක් තමයි බිස්නස් මන්දර කියලා පොතක්. අතුල කුඩා ගණ දේ තමයි ඒක ලියලා තියෙන්නේ. අනිත් පොත තමයි බිස්නස් පිස්සුව කියලා පොතක්. ඒක ප්‍රමිස් වික්‍රමසිංහ තමයි ලියලා තියෙන්නේ. ඒ පොත් දෙකත් අරගෙන කියවන්න. හැබැයි ඉස්සෙල්ලාම අර පොත් තුන කියලා හිටියොත් ගොඩක් හොඳයි. ඉතින් ඔයා හිතනවා නම් මේවත් නිකන් පොත් කියලා ඔයා මේ වීඩියෝ එක බලන එක නවත්තන්න. මොකද මේ පොත් කියවුවොත් ඔයාට සුපිරිම දැනුමක් හම්බ වෙනවා. කියවලා බලන්න ඔයා මොන වගේ තැනක ඉදීද කියලා. දෙවෙනි ට්‍රික් එක තමයි පොඩ්කාස්ට් සහ YouTube එකේ තියෙන වීඩියෝස් නරඹන එක. ඉතින් මේ මම කියන්නේ නිකන් වීඩියෝස් ගැන නෙමෙයි. මම ඔයාලට පෞද්ගලිකව වීඩියෝස් ටිකක් සහ channel ටිකක් කියන්න. එක channel එකක් තමයි Simple Books කියන්නේ. මේක ලංකාවේ channel එකක්. මේ channel එකට ගිහින් බලන්න. මේකේ business ගැන, පොත් ගැන, කියන්නේ ව්‍යාපාර පොත් ගැන ගොඩක් කරුණු තියෙනවා. ඉතින් මම මෙතනදී ඔයාලට බලන්න හොඳ වීඩියෝ ටිකක් කියන්න. මේව සිංහලෙන් නෑ. හැබැයි මේවත් පොඩ්ඩක් බලන්න. පළවෙනි වීඩියෝ එක තමයි How to get rich without getting lucky කියන වීඩියෝ එක. දෙවෙනි වීඩියෝ එක තමයි Reprogram your mind to be rich in 22 minutes කියන වීඩියෝ එක. තුන්වෙනි වීඩියෝ එක තමයි How billionaires think කියන වීඩියෝ එක. හතරවෙනි වීඩියෝ එක තමයි The 1% business model කියන වීඩියෝ එක. අන්තිම වීඩියෝ එක විදියට This isn't fun but it's make me 2k කියන වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝ ටික කියවන්න. එතකොට ඔයාලට YouTube එකේ ඇල්ගොරිතම් එකෙන් ඔය වගේ තව වීඩියෝස් ගොඩක් හම්බෙයි. ඉතින් මම තව ට්‍රික් එකක් කියන්නම්. ඒක නම් විශේෂ ට්‍රික් එකක් නෙමෙයි. හැබැයි ඔයා YouTube පාවිච්චි කරනවා නම් ඉතින් ඔයා මේ වීඩියෝ බලන්නේ YouTube එකෙන්. හරිද? ඉතින් ඔයා YouTube එක පාවිච්චි කරනකොට අර වැඩක් නැති ඔය vlogs තව එක ඒවා තියෙන
අන්න ඒව පෙන්වන වැඩේ නම් ඒ වීඩියෝ එකේ thumbnail එකේ කොනේ හරි ටික් තුනක්. ඒක ඔබලා not interested කියන එක ගන්න. එතකොට ඔයාලට YouTube එකෙන් ඒව පෙන්වන එක අඩු වෙනවා. ඉතින් අවසාන හා තුන්වෙනි එක තමයි skills ඉගෙන ගන්න එක. skills වැඩි දියුණු කරගන්න එක. මෙතන මම ඔයාලට කියන්නේ ඔයාලට online සල්ලි හොයන්න පුළුවන් skills ටිකක් practice වෙන්න කියලා. මේ කාලේ වෙනකොට සුවිරිම skill එකක් තමයි video editing කියන්නේ. ඉතින් අපි මේ බලන YouTube එකේ බලන හැම වීඩියෝ එකක්ම edit කරපු වීඩියෝ එකක්ම ඉතින් ඔයාලට හිතන්න පුළුවන් එතකොට video editing වලට තියෙන ඉල්ලුම කොහොමද කියලා. ඔයාලට video editing ගැන ඉගෙන ගන්න ඕන නම් බොරුවට course කරන්න සල්ලි දෙන්න එපා. ඇති වෙනකම් videos YouTube එකෙන් ඔයාලට හොයාගත්ත හැකි. වර්තමාන වෙනකොට තවත් ගොඩක් කට්ටිය කරන දේ තමයි photography. photography හොඳයි. හැබැයි ඔයාලට ඒකට ගොඩක් දේවල් ඕන වෙනවා. photography කරනවා නම් ඔයාගේ හිතන විදිය ගොඩක්ම බලගන්න. මොකද ඔයා දැන් ෆොටෝ ගහලා දෙන කෙනා කැමති වෙන්න ඕනේ ඔයාලා ෆොටෝ ගහලා දෙන විදිහට. එහෙම නැත්නම් ඔයාලට ෆොටෝග්‍රැෆි කරන එක හරියට කරගෙන යන්න බෑ. ඒ වගේම තමයි ඔයාලට සල්ලි ඕනේ ෆොටෝග්‍රැෆි පටන් ගන්න. මොකද කැමරාවක් ගන්න ඕනේ, ලෙන්ස් ගන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් ගන්න එක. ඉතින් ෆොටෝග්‍රැෆි කියන එක හොඳම කියලා කියන්නේ හැබැයි කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ වගේ ගොඩක් ස්කිල්ස් තියෙනවා. YouTube එක හොයාගන්න පුළුවන් ස්කිල්ස් ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් මේ වගේ එකක් අරගෙන හොඳ ප්‍රෝ කෙනෙක් වෙන්න ඒ වගේ. එතකොට ඔයාලට ඒ වගේ සල්ලි ගන්න පුළුවන්. ඉතින් මම මේ දැන් කියන්නේ මෙච්චර අමාරුවෙන් මහන්සිලා ස්කිල් එකක් ඉගෙන ගත්තට පස්සේ ඒ වගේ සල්ලි ගන්න එහෙම නැත්නම් මේ වගේ හම්බෙන සල්ලි වෙන ආයෝජනයක යොදන්න කියලා. නැත්නම් ඒ බොරුවට නැස්ති කරලා ගන්න නෙමෙයි. මොකද ඔයාලට හැම ස්කිල් එකකින්ම එකපාර කෝටිපතියෙක් වෙන්න බෑ. අපිට තව ස්ටෙප් ගොඩක් අනුගමනය කරන්න වෙනවා. ඉතින් එතකොට ඔයාලට කරන්න ඕන විශේෂම දේ තමයි ඔයාලා සල්ලි ආයෝජනය කරන එක. cryptocurrencies buy කරන එක ගොඩක් හොඳ දෙයක්. කියන්නේ ඔයාගේ ෆියුචර් එකට ගොඩක් හොඳයි. හැබැයි ඉතින් ඔයාලට ඒක කරන්න බෑ. ඔයාගේ අතේ රුපියල් 30000ක් 50000ක් වගේ තියාගෙන නම් ඔයාලට කරන්න බෑ. ඊට වඩා ගොඩක් දේවල් ආයෝජනය කරන්න ඕනේ තියෙනවා. ඔයාලට හිමීට ඔයාගේ සල්ලි වියදම් කරන්න නැතුව එකතු කරලා ඔයා එක්ක ෆෝන් එකක් එහෙම නැත්නම් ඔයාලට ආයෙ විකුණන්න පුළුවන් හොඳ ඉල්ලුමක් තියෙන දේවල් ගන්න. ඒක ගොඩක් සල්ලි හම්බුනොත් ඔයාලට ඉඩමක් වගේ ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒක හිමීට විකුණන්න ගන්න පුළුවන් ගත්ත ගමන් ලොකු ගාණකට එහෙම නැත්නම් ඔයා ගත්තට වඩා ගොඩක් වැඩි ගාණකට ඔයාලට ඒක විකුණන්න ගන්න පුළුවන්. ඔයාට අන්න ඒ වගේ ස්ටෙප් බයි ස්ටෙප් සල්ලි හොයන්න ලේසිම ක්‍රමය තමයි මම දැන් කියලා දුන්නේ. ඉතින් ඔයිට වඩා ගොඩක් කරුණු තියෙනවා පොත් කියවුවොත්. ඒ පොත්වල ගොඩක් දේවල් තියෙනවා. මට ඉතින් මේ එක වීඩියෝ එකකින් ඔයාලට මේ හැමදේම කියන්න බෑ. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකෙන් ඔයා ගොඩක් දේවල් දැනගත්ත කියලා මම හිතනවා. ඉතින් ඔයා සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් මම දෙවෙනිව දාලත් කියනවා සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද මේක මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම අවසාන වතාවට කියන්නේ ඔයාලට ඔයා මේ මං කියපු හැමදේම කරලා බලන්න. ඔයාට තව මාස 6කින් ඔයා ඉන්න තැන අද ඔයා වීඩියෝ බලන තැනත් එක්ක දැක්කම පුදුම හිතේ. මේ දේවල් කරගෙන යනකොට ඉතින් මේ වැඩක් නෑ හරියන්නේ කියලා. අද මතක තියාගන්න ඔයා ඒක එක දිගටම කරගෙන ගියොත් ඔයා ඇත්තටම මේක සුපිරි වැඩක් වෙනවා. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අදටම යනවා. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.